Hello guys, welcome. ඔයගොල්ලෝ හැමෝම Tech Codos channel එකට. අද ගෙනල්ලා තියෙන preview එක Apple AirPods Pro 2 copy එකකුයි fake original එකකුයි තියෙනවා මං ගාව. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ original එක ගන්න එක ඔයගොල්ලන්ට වටිනවද නැත්නම් fake එකකට ගියාම ඇතිද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ දෙක compare කරන්නවත් නැත්නම් මේ ඔරිජිනල් එක කොහොමද අඳුරගන්නේ fake එක කොහොමද අඳුරගන්නේ කියලා කියන්නවත් ටාගට් කරපු වීඩියෝ එකක් නෙමෙයි. මම මේ වීඩියෝ එකේදී මුල් වැඩියෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය සින්දු අහන්න ආස කෙනෙක්ට මේ දෙකේ තියෙන වැලියු එක මිසක් අර මේකේ ජස් එතකොට මේ කැලෙන් කැල කම්පෙයාර් කරලා ඒ වගේ කම්පැරිසන් එකක් නෙමෙයි. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේ දෙක ඕපන් කරගත්තට පස්සේ කොහොමද මොකද්ද මුලින්ම කනෙක්ට් වෙන්නේ කියලා මගේ ෆෝන් එකත් එක්ක. මුලින්ම කනෙක්ට් වෙන්නේ මගේ ඔරිජිනල් AirPods Pro 2 එක. ඉතින් මේක සාධාරණයි මොකද ඔරිජිනල් එකත් කනෙක්ට් කරලා තිබ්බේ මගේ ෆෝන් එකට පිට කලින්. fake එකත් කනෙක්ට් කරලා තිබ්බේ. ඇත්තටම මේ දෙකේ ඔඩියෝ ගැන කිව්වොත් මම මේ fake එක කලින් යූස් කරලා තියෙනවා. හැබැයි ළඟදී යූස් කරේ නැහැ. ඒකින්ද අපි දැන් මේ දෙකෙන් සිද්ධාක් කාලා බලමු. ඔයගොල්ලෝ මට ඒක එක්ස්පීරියන්ස් එක කියන්න ලේසි වෙන හින්දා. මුලින් fake එක අපි අහලා බලමු සිද්ධාක්. ඉතින් අපි fake එක කනට ගහගත්ත ගමන්ම ඔටෝ ඩිටෙක්ට් වෙනවා ඔරිජිනල් එක වගේම. ඒකෙත් ඒ සෙන්සර් එක තියෙන මේ විදිහටම. සවුන්ඩ් ක්වොලිටි එකත් මම හිතුවට වඩා හොඳටම තියෙනවා. මොකද මගේ ඔරිජිනල් එකට එක්ක මේක කම්පෙයාර් කරද්දි මට එහෙම ලොකු සෑහෙන ලොකු ගැප් එකක් මට දැනෙන්නේ නැහැ වෙනසක්. මේකේ ANC එක මගේ ඔරිජිනල් එක තරම් වැඩ කරන්නේ නැහැ ඇත්තටම. මගේ සොඳට ඇහුණ කන්දකට ඒ කියන්නේ ANC එක වැඩ කරන්නේම නැහැ කියනවා නෙමෙයි. ජනතා කොට වැඩ කරත් ඔරිජිනල් එක තරම් ඒක ඇකියුරසි එකක් නැහැ. එතනින් එහාට ගියාට පස්සේ වොලියම් ලෙවල් එක හොඳ මට්ටමක තියෙනවා. මම හිතන්නේ මගේ ඔරිජිනල් එකටත් වඩා වොලියම් එකක් මේකේ තියෙනවා. මොකද මේකේ හයි වොලියම් දැම්මට පස්සේ පන්දකට අහගෙන ඉන්න බැරි තරම් අමාරු තරමටම සද්දේ හොඳට වැඩි කරගන්න පුළුවන් අපිට. ඉතින් මම ඔරිජිනල් එක ගැන මම යූස් කරන එක අපි ඒකත් ගහගෙන බලමු. එහෙනම් හොඳ විදිහට ටෙස්ට් එකක් කරන්න. හරි අපි මේ දෙකෙන්ම දැන් සින්දු අහලා බැලුවා. ඉතින් මට කියන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මම කියවන මේ කම්පැරිසන් එක කරන්නේ ඔඩියෝ ටෙස්ට් කරන්න මිසක් අර මේ ඉන්ටර් මේ වටේ එයාපෝට් එක වටේ තියෙන දේවල් ගැන කම්පෙයාර් කරන්න නෙවෙයි. ඉතින් ඔඩියෝ ගැන කිව්වොත් ඔරිජිනල් එකේ ඇත්තටම fake එකට සාපේක්ෂව හොඳ සවුන්ඩ් ක්වොලිටි එකේ වෙනසක් තියෙනවා. හැබැයි වොලියම් එක මට දැනෙනවා fake එකේ වැඩි කියලා. බේස් ගතිය එක්කම වෝකල්ස් එක ඔරිජිනල් එකේ fake එකට වඩා ගොඩක් හොඳට දැනෙනවා අපිට. හොඳට ක්ලියර් කනට අහන්න පුළුවන් විදිහට එනවා.
ඒ අරනවා ANC එක ඔරිජිනල් එකේ ෆේක් එකට වඩා ගොඩක් ඉස්සරහින් ගිහලා කිව්වොත් හරි මොකද මං ගාව තියෙන්නේ මේ ෆේක් එක දැනට මාකට් එකේ ගන්න තියෙන හොඳම ෆේක් එකක්. ඒ කියන්නේ රුපියල් 8000ක විතර ෆේක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක උපරිම මට්ටමක try කරලා තියෙනවා ඔරිජිනල් එකේ ළඟට වෙන්න. හැබැයි ඒක ළඟට වෙන්න ඒගොල්ලන්ට හැකි වෙලා නැහැ, හැකියාවක් නැහැ. ඇත්තටම මේ සෑහෙන ගැප් එකක් තියෙනවා සවුන්ඩ් ක්වොලිටි එකේ ANC වල. ඒ අරනව විශේෂයෙන්ම කියනකොට මේක මේ අපිට තියෙනවා මේක වොලියම් ඩවුන් කරන්න, ඒ වගේ මේ ANC කන්ට්‍රෝල් එක Siri voice assistant එක ඇක්ටිව් කරන්න. මේ වලට තියෙන touch sensors මේ දෙපැත්තෙම. ඔය touch sensors වල සෑහෙන ලොකු වෙනසක් දැනෙනවා මට. මොකද මේ fake එකේ අපි ටච් කරපු ගමන් මේක මේ රෙස්පොන්සිව් නැහැ. ඉතින් මේක පොඩි ඩිලේ එකක් තියෙනවා. හැබැයි ඔරිජිනල් එකේම නැහැ. අපිට සෑහෙන හොඳ හැප්ටික් ෆීඩ්බැක් එකකුත් එක්කම ඒ වෙලේ මේක ෆීඩ්බැක් එක රෙස්පොන්ස් කරනවා. ඉතින් ඒකත් මම දෙකම ප්ලස් පොයින්ට් එකක්. මේකේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඉතින් අපි සසුන්දාදී ඇත්තට මේ අපි කන්සිඩර් කරන්න ඕනේ. ඒ මම කියන්නේ මේ දෙකේ වෙනස ගැන කතා කරමු. ඉතින් ඊළඟට කියන්න ඕනේ මේ ෆේක් එකේ නැති ඔරිජිනල් එකේ තියෙන ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි අපිට මේ ඔරිජිනල් එකේ GPS ෆැසිලිටි එක දීලා තියෙනවා ඉන්බිල්ට්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක කොහේ හරි ඔයගොල්ලෝගේ අතින් නැති වෙලා හරි නැත්නම් ඔයගොල්ලෝගේ දේ ඇතුලේ හරි හොයාගන්න බැරි වුණොත් ඔයගොල්ලෝගේ iPhone එක යූස් කරලා Find My app එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේක තියෙන පොසිෂන් එක හරියටම හොයාගන්න. ඉතින් මේක මාර යූස්ෆුල්. මොකද මේක මම හිතන පාවිච්චි කරන ෆීචර් එකක්. ඇත්තටම මේ ෆේක් එකේ ඔප්ෂන් එක නැහැ අපිට. Find My iPhone app එකේ නිකන් මේක තියෙන තැන අපිට පෙන්නනවා ඒත් ඒක ඇකියුරේට් නැහැ. ඒක Bluetooth connected වෙලා තියෙන ඉන්න පෙන්නනවා. හැබැයි මේ ඔරිජිනල් එකේ අපිට තියෙන තැන හරියටම පෙන්නනවා මේ මීටර්ස් ගානත් එක්කම අපිට අදාළ ලොකේෂන් එකට යන්න පුළුවන්. ඒක ළඟටම හරියටම යන්න පුළුවන්. මේකේ ඒ ට්‍රැකින් ෆීචර් එක තියෙනවා. ඒක සුපර් කියලා කියන්න පුළුවන්. තව අපිට මේ දෙකේම තියෙන තව කූල් ෆීචර් එකක් තමයි මේකේ අපිට ඔයගොල්ලන්ගේ ෆෝන් එක කොහේ හරි තැනක තියලා හිතන්නකෝ ඔයගොල්ලන්ගේ ගේ ඇතුළෙම කියලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ iPhone එක සාලේ තියලා ඇවිල්ලා ඔයාලට පම්පරේ ඉඳගෙන මේ AirPods එක කනෙක්ට් කරගෙන iPhone එකේ තියෙන තැන iPhone එකේ mic එකෙන් ඇහෙන sound අපිට පුළුවන් AirPod එකෙන් අහන්න. ඉතින් මේක cool feature එකක්. මේක ඇත්තටම ස්පයි feature එකක් කිව්වොත් හරි ඔයගොල්ලෝ හොරෙන් කාවා හරි කතා කරන කාගෙන් යූස් කරන්න පුළුවන්. ඒකත් cool feature එකක්. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති. ඉතින් ඔය ටික තමයි මට වීඩියෝ එකේදී කියන්න ඕනේ. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට යූස්ෆුල් දෙයක් මම කිව්වනම්. ඉතින් තවත් කියන්න ඕනේ මේක දැන් මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 60000ක් වගේ AirPods Pro 2 ඔරිජිනල් එක. එත් මේ හොඳ ෆේක් එකක් අපිට ගන්න පුළුවන් රුපියල් 8000කටත් අඩුවෙන් 5000 8000 අතර ප්‍රයිස් එකකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ලොකු ප්‍රයිස් ගැප් එකේ ඇත්තනම දැනෙන වෙනසක් නැතුව ඇති කියලා. මගේ පෞද්ගලික අදහස නම් මෙච්චර ප්‍රයිස් එකක් දීලා ඔයගොල්ලෝ මේක ගන්නවට වඩා ඔයගොල්ලන්ට මේකෙනුත් ඒ එක්ස්පීරියන්ස් එක 175ක් විතරම ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ ගත්තොත් ගන්නේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් see you in the next video.